දවසට රුපියල් 50. මාසාන්තිමේට රුපියල් 10000. ඉතින් ඉතුරු කරන්න කැමති ඔයාලට එහෙමත් නැත්නම් ඔයා දවසට හොයන මුදලින් පුංචි ගාණක් එකතු කරලා මාසාන්තිමේට රුපියල් 10000ක් වගේ මුදලක් එකතු කරගන්න පුළුවන් ගණිතමය ක්‍රමයක් අරන් තමයි අද මම මේ වීඩියෝ එක අරන් ආවේ. මුලින්ම කැටයක් හොයාගන්න. ඔයාට කැටයක් සල්ලි දීලා ගන්න බැරි නම් ඔයාට පුළුවන් කැටයකට සමාන ඔයාගේ ගෙදර තියෙන බිස්කට් පෙට්ටියක් එහෙම නැත්නම් කේක් පෙට්ටියක් වගේ දෙයක් හොයාගන්න. ඒකල්ල ඔයා කැටයක් විදිහට හදාගන්න. ඊට පස්සේ කරන්න ඕනේ මම ඔයාට කියලා දෙන ගණිත රටාවට අනුව මාසයක් එක දිගට දිනපතා පුංචි මුදලක් එකතු කරන එක. ඉතින් ඔයා මේක දිගටම කරගෙන යනකොට දවස් 30ක් වගේ යනකොට ඔයාට පුළුවන් රුපියල් 10000ක් එකතු කරගන්න. ඔයාට පේන මේ chart එකේ විදිහට පළවෙනි දවසේ රුපියල් 50ක්, දෙවෙනි දවසේ රුපියල් 70ක්, තුන්වෙනි දවසේ රුපියල් 90ක්, හතරවෙනි දවසේ රුපියල් 110ක් මේ විදිහට ඔයා දවසට එකතු කරන මුදලට රුපියල් 20ක් වැඩිපුර එකතු කරමින් දවස් 30ක් එකතු කරන්න. එතකොට ඔයාට පුළුවන් දවස් 30ක් යනකොට රුපියල් 10200ක මුදලක් එකතු කරගන්න. මේ ක්‍රමය try කරලා බලන්න. ඔයාලට පුළුවන් ඔයා හදාගත්ත කැටේ මම මේ ඩිස්ප්ලේ එකේ දාලා තියෙන විදිහේ chart එකක් කොලයක ඇඳගෙන එහෙමත් නැත්නම් මම පහළ description එකේ දාන link එකෙන් ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ chart එක download කරගෙන ඒකේ print එකක් අරගෙන ඔයා හදාගත්ත කැටේ අලවන්න. ඔයා දවස ගාන එකතු කරන මුදල ඒ chart එකේ කපන්න. ඔයා අද 50ක් එකතු කරොත් අද 50 කපන්න. ඊට පස්සේ ඔයා හෙට 70ක් එකතු කරනවා. එතකොට ඒ 70 කපන්න. ඒ විදිහට ඔයා දවස් 30 ඔයා එකතු කරන මුදල එකින් එක කපන්න. ඒ විදිහට මාස අවසානයේ ඔයා බලන්න ඔයා එකතු කරපු මුදල ගණන් කරලා. එතකොට ඔයාට පුළුවන් රුපියල් 10200ක මුදලක් මාසයේ අවසානයේට එකතු කරගන්න. ඉතින් මේ වගේ money tips වීඩියෝ ඉදිරියටත් බලන්න මගේ channel එක subscribe කරන්න. ඒ වගේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. වීඩියෝ එක like කරන්න comment කරන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙමු.